දැන් පැටව දාන්න නේද ඉන්නේ ඈ ලූවි මොකද මෙහෙට ආවේ ඔයයි කොහොමද ඉතින් ඔන්න වීඩියෝ එකේ අපි යනවා දැන් මේ කිතුල් මලක් කපන්න. කිතුල් මල කපනවා දැන් මේ රැය වෙලා තියෙන්නේ මේ. දැන් මාව විතරයි තියෙන්නේ වටපිටාව මේ මල රැය වෙලා තියෙන්නේ. ඉතින් කිතුල් මල කපාගෙන ආ ටිකක් අරගෙන මේ ආ ටිකක් අරගෙන අපි බොමු. බීලා බාන්න වීඩියෝ එක බලන් ඉන්න. හරි. Welcome to my YouTube channel Travel with Cook Chintaka. ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා වීඩියෝ අලුතෙන් බලන කෙනෙක් නම් bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකක්. අලුත බෙහෙත් දීපු මලක් මේ මල. ඉතින් මෙතන තියෙන කොස් ගහරන එක මාරු වෙලා කිතුල් අත්ත දිගේ ගිහින් තමයි මේ කපාගෙන මේ ගහේ බැස්සේ. ඉතින් ඔය ඉල්ලා අලුත මලක් බෙහෙත් තිබ්බම සාමාන්‍ය දවස් දෙකක් තුනක් විතර බිමට තමයි හැලෙන්නේ. ඉතින් මේ පස්වෙනි දවස වගේ ඉතින් ඔය විදිහට තමයි අපි ඒක ගහින් බාගත්තේ බිමට. ඉතින් ඉදිරියේදී රෑ වුණ හින්දා ඉතින් කිතුල් ගහට නගින්න බැරි අපහසුකම් නිසා ගහේ උඩ ඉඳන් පෙන්නව නැහැ. උණ ගහක්වත් බැඳලා නැහැ. ඉතින් ගහේ උඩ ඉඳන් පෙන්නව නැහැ. පස්සේ දවසක කැමති නම් කමෙන්ට් එකක් දාන්න. කිතුල් මලක් කපන තැන ඉඳන් ඔයගොල්ලොන්ට වීඩියෝ එකක් දාන්න. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේක කපාගෙන අපි දැන් මේ රාටික අරගෙන අපි දැන් යනවා. මේක තමයි හවස වෙන්නේ. උදේ වැටෙන එක තමයි සාමාන්‍යයෙන් ටිකක් ලොකුවට වැටෙන්නේ. ලොකුවට කියන්නේ බෝතල් සාමාන්‍ය බෝතල් 10ක් වගේ මලුත් තියනවා. දැන් මෙතන අතරම බෝතල් එකමාරක් වගේ තමයි තිබ්බේ. දකින්න ඇතිනේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම හැඳලා ඉන්නවා. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. දිගටම හැඳලා හිටියොත් ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එකත් එක්ක දිගටම හැඳලා බලන්න පුළුවන් මොකද කරන්න කියලා. මම මඤ්ඤොක්කා තියනවා නේ. කූඩ ලොප්ප හරියද? මඤ්ඤොක්කල තම්බගෙන රාකට්ටක් ගහනවා. අද රෑ වුණාද වීඩියෝ එකේ හින්දාම තමයි මේ පොඩ්ඩක් පරක්කු කරේ. නැත්තම් ඊට කලින් බඩු බහැලා. මලට රාවල රාගන්න දීපු බෙහෙත්. රාගන්ට වෙනම බෙහෙත් තියන්න ඕන නේ. පැණි ගන්නට වෙනම තියන්න. මේ කූඩල්ල. යන්කෝ මඤ්ඤොක්කල තම්බ ගන්න. ඔන්න ලුණු මිරිස් සමග මඤ්ඤොක්කා රාබොන්ට මඤ්ඤොක්කා ගෙනන් ගෙනාවේ කලින්
අපි මේ කොච්චි හැමෝම කොටා ගමු. ඔයාට දස්සෙට් එකක් හදලා දෙන්නම් ඈ. මම කපලා මෙහෙ මීන කපා ගන්න ඕන වෙන වෙන්නේ නැති නේ. හරිද? වෙන වෙන්නේ නැති වෙන්න කපා ගන්න ඕන එක එක සයිස්. ඈ. ඒ චොකලට්ද? චොකලට් නෙමෙයි. එහෙනම් ඉන්න පොඩ්ඩක්. ඒකල හොදමු පොඩ්ඩක්. වැඩිනේ. ඒක මෙතනින් කැඩුනා. ඔන්න ස්වභාවික උල්පත් වතුර. බය හරිනේ. ඔන්න සෝදාගත්ත මඤ්ඤොක්ක ටික. dah අපි දැන් තම්බාගම මඤ්ඤොක්ක ටික තම්බාගෙන පොඩි ලොකු වැඩක්. මේක වහගමු නේ තියෙන එක. දාන්න තේරෙන්න ටික දාන්න. ඔන්න අද මඤ්ඤොක්ක ගොඩක් තියෙනවා. ලාවිට සෙට් වුණා. මඤ්ඤොක්ක මං ගත්තේ කිලෝක 200. ලාව යවුලන්නේ. එළිය නම් ලිප් හදන්න වෙලාවක් නැහැ. ඉතින් මෙතන තමයි ඔක්කොම. ගේ ඇති. මේ හොඳයි. අමුතුම එක්ස්පීරියන්ස් එකක් ගන්න අපේ වීඩියෝ එක බලන්න. ट्रैवल कुक चिंतक सब्सक्राइब करන්න කියන. සර්පයික. කහකුඩු. ඔන්න අපි දැන් කට සම්බලයක් හදාගන්න යන්නේ. ලයිමිස් කල්ලක් දාලා ලුණු කිරිය සුද්ධ කරලා දානවා. ලුණු කොහෙද තියෙන්නේ? ලුණු නැති අර කාමරේ. ඔයයන් ඕ අපේ ගබඩා කාමරේ. මේ ලොකු ගෙඩියක් ඕනද අපිට? මේක ඇද්ද? තව ගෙඩියක් ගන්න අම්මලක් අයින්. ඔව්. පොඩි ගෙඩියක් ගන්න. ආයිති. ඔන්න අට්ට සම්බෝලේ සමග මඤ්ඤොක්ක. තම්බලා රාබොට් යන්නේ. ඔය වීඩියෝ එකත් එක්ක ඉන්න දිගටම. වීඩියෝ ස්කිප් කරන්න එපා. මේක දර දාලා පත්තු කරන්න ඕන නේ. පේරානේ ඉතින් විකාර ගොඩයි. හරි අත්තත ගන්න. පොඩි උන් වැඩ ගන්න ගයක් මේක. අයියේ අත්තත ගන්න කියන්නේ. අට සම්බලයක් හදන්නේ. එක ගෙඩියක් ඇදනේ. බලක් එපා. අපි දෙන්නට විතරක් තියෙන. අප්පා අපි ගන්න එපා නයි මේක තමයි.
නයිවිරි අයියෝ කවහන්නේ. දැන් හෙට අනිද්දාට ගෑස් නෑ කොහොමත් ඈ. ඉතින් ගෑස් මේ ගෑස් ටික වත්තු වෙන්න අපේ. මේ ඕකේ කියන අරින්ට. දියන්න. ඈ දැන් පැටව දාන්න නේද ඉන්නේ ඈ ලූවි මොකද මෙහෙට ආවේ ඔයයි ඔයයි අයියෝ මොකද කපනවාද? කපන්න. කිස් කියන ටික. කප්පකලේ දැන් ඔව් ඔන්න කට්ට සම්බලයක් කතා ගන්නට යන්නේ දෝ කොටු කපන්න ඕනේ ලාට දාන්නම්. bee onion කියන්න. එන්දේ පාපා නැත්තම් රින් වලට කැපියාවි. ඕකේ. ඔන්න අපේ මඤ්ඤොක්කාගේ තැම්බෙනවා යාළුවනේ හොඳට තැම්බෙනවා හොඳා මේ ගෙවල් වල ලිප් පේනවනේ දර පෝරනේ කියන හොඳට කැපෙනවා අම්මෝ සුවඳයි කේතු ඔය උඩට දාන්න හොඳට බහෙලා තියෙන ඕක හොඳට චොප් කරා නම් හරි ලුණු අපේ කුඩු නේ ලුණු වතුර තියෙන්නේ කැට ලුණු වතුර දෙහි දාලා නයිවිරිස් දාලා හදපු කට්ට සම්බුරුයි උඹලකට නෑ බයි ආ කැලි විරිස් කුඩු අනම්මනම් දාන්න සැර හොඳට නැති
බලමු මඤ්ඤොක්කගේ තත්ත්වය පොඩ්ඩක්. මේක හැදීගෙන යන්නේ යාළුවනේ. ඔන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා එකතු වෙලා දිගටම රැඳිලා හිටියොත් පුළුවන් බලා ගන්න. අන්න අර මීයෝ හර ලෝන් හරි පේනවනේ. උඹස් බැඳලා තියෙන්නේ නයි. එලිම. ඒ තරම් පරණ කුස්සියක්. වලව්වක් කෙලින්ම මේක. හෝල්ඩර් ගිහිල්ලා මේ දුම්බුටු අල්ලලා. මේ දර ඇවිල්ලා 2010 ඉඳන් තියෙන්නේ. මගේ පේරානේ මේ දුම්බුටු ගන්න මොනවටද? විසනසන්. ඈ? කළු ලෑල්ලේ විසනසන්ටක් ගන්න. ඉතින් මේවා තමයි දුම්බුටු කියන්නේ. මමින්ද පැත්තකට. දාන්න කොච්චි සම්බෝල අයි ඇති උත්තර දාන්න එපා. අපි යනවා රාබොණ්ඩ මෙතන හොඳයි නේ. තින් තියාගන්න. මේ තියෙන්නේ අන්නාසි ගහක්. එම්බෝ කොහොමද නේ? මේ අක්කපාන තිබ්බනේ මේ හරි. ඔන්න රා ටික මෙතෙන්ට තියෙන්න ගම්බීර සැට දෙක තුනකුයි ලුණු කැට දෙක තුනකුයි. මල කපාගෙන මුට්ටියෙන් බාලා ගහේ මුට්ටියෙන් බොන්නේ. රා මඤ්ඤොක්ක ධම්මල ra. Ada dah. Ni alu tu kapu malak eh. Masuk tadi lah kulit ni. Habis pani bahai. හොඳයි. Bagus. ඔන්න අපි දැන් මෙතන වීඩියෝ එක ඉවර කරනවා. තවත් වීඩියෝ එකක් හම්බෙන තුරු සුබ දවසක්.
නේ. ඔව්. බයි.